ආයිබෝවන් දුවේ පුතේ. ඔයාලා හැමෝම ස්ටඩි හබ් ශ්‍රී ලංකාවෙත සාදරයෙන් පිළිගන්නවා. හිතලා බලන්න. දුවන බස් එකක ඉඳන් අහසට යන රොකට් එකක් දක්වා අපේ වටේ තියෙන හැමදේම වගේ චලනය වෙනවා. ඒත් ඒ චලනය අපි විද්‍යාත්මකව හරියටම විස්තර කරන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි අද අපි 10 ශ්‍රේණියේ විද්‍යාම පාඩමක් වන සරල රේඛීය චලිතය ගැන ඉගෙන ගන්නේ. ඇත්තටම අපේ වටපිටාවේ සිද්ධ වෙන චලනයන් තේරුම් ගන්න මේ පාඩම හරිම වැදගත්. හැබැයි බය වෙන්න එපා. අපි මේකේ තියෙන හැම සංකල්පයක්ම එකින් එක පියවරෙන් පියවර හරිම සරලව කතා කරන්නයි යන්නේ. ඉතින් අද පාඩමේදී අපි මොනවද කතා කරන්නේ? මුලින්ම අපි බලනවා දුර සහ විස්ථාපනය අතර තියෙන වෙනස. ඊට පස්සේ අපි ඒකට කාලයත් එකතු කරලා වේගය සහ ප්‍රවේගය ගැන කතා කරනවා. ඊළඟට ත්වරණය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගන්නවා. අවසානයේදී මේ අපි ඉගෙනගත්ත හැමදේම පින්තූර වගේ තියෙන ප්‍රස්තාර වලින් පෙන්වන්නේ කොහොමද කියලාත් බලමු. අපි මේ චලිතයේ භාෂාව ටිකින් ටික ගොඩනගමු. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හිතන්නකෝ වස්තුවක් එක තැනක ඉඳලා තව තැනකට ගියා කියලා. ඒ ගමන අපිට විස්තර කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අන්න එතනදී තමයි අපිට මේ පාඩමේ මූලිකම වචන දෙක දුර සහ විස්ථාපනය කියන සංකල්ප දෙක හමු වෙන්නේ. මේ රූප සටහන දිහා ටිකක් බලන්න. A කියන ලක්ෂයේ ඉඳන් B කියන ලක්ෂයට යන්න පාරවල් තුනක් තියලා නේද? P, Q සහ R කියලා. බලන්න රතු පාට P පාරේ දිග මීටර් 320යි. කොළ පාට Q පාරේ දිග මීටර් 200යි. තැඹිලි පාට R පාරේ දිග මීටර් 240යි. මේ පාරවල් තුනෙන්ම ගියත් අපි යන්නේ එකම තැනට. හැබැයි ගමන් කරපු දුර එකිනෙකට වෙනස්. ඕ අන්න එතන තමයි ප්‍රධානම වෙනස තියෙන්නේ. බලන්න වම් පැත්තේ තියෙන දුර කියන්නේ අපි ඇත්තටම ගමන් කරපු සම්පූර්ණ පාරේ දිග. ඒ කියන්නේ වංගු හැරවුම් ඔක්කොම එක්ක. ඒක පාරෙන් පාරට වෙනස් වෙනවා. හැබැයි දකුණු පැත්තේ තියෙන විස්ථාපනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා ඉවර කරපු තැනට තියෙන කෙලින්ම දුර සහ ඒකට අදාළ දිශාව. බලන්න ඒකේ දැගෙනහිර කියලා දිශාවකුත් තියෙනවා. අපි මුණ පාරෙන් කියත් ඒ ඉඳන් බීට තියෙන විස්ථාපනය හැම වෙලේම එකයි. මේ වෙනස තවත් හොඳට තේරුම් ගන්න අපි රාශි වර්ග දිගක් ගැන ඉක්මනට බලමු. අදිශ රාශියක් කියන්නේ විශාලත්වයක්, ඒ කියන්නේ අගයක් විතරක් තියෙන දිශාවක් ගැන කිසිම දෙයක් කියන්නේ නැති රාශියකට. උදාහරණයක් විදිහට ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි, කාලය තප්පර 30යි වගේ. හැබැයි දේශික රාශියකට අගයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. අන්න ඒකයි වැදගත්. ඉතින් ඒ අනුව දුර කියන්නේ අදිශ රාශියක්. මොකද ඒකට දිශාවක් නැහැ. විස්ථාපනය කියන්නේ දේශික රාශියක්. මොකද ඒකට අගයකුයි දිශාවකුයි දෙකම තියෙනවා. හරි. අපිට දන්නවා වස්තුවක පිහිටීම වෙනස් වීම විස්තර කරන්න දැන් අපි ඒ කතාවට තවත් වැදගත් දෙයක් එකතු කරමු. ඒ තමයි කාලය. යම් දෙයක් කොච්චර ඉක්මනට වෙනවද කියලා කියන්න කාලය ඕනනේ. අන්න එතකොට තමයි අපිට වේගය සහ ප්‍රවේගය කියන සංකල්ප දෙක හමු වෙන්නේ. මුලින්ම බලමු වේගය කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. වේගය කියන්නේ වස්තුවක් යම් දුරක් ගවා ගන්නා ශීඝ්‍රතාවයට. ඒ කියන්නේ කොච්චර ඉක්මනට දුරක් යනවද කියන එකට. හිතන්න කාර් එකක් තප්පර 10කදී මීටර 101ක දුරක් ගියා කියලා. එතකොට වේගය හොයන්නේ ගමන් කරපු දුර ඒකට ගත වුණු කාලයෙන් බෙදලා. ඒ කියන්නේ 100 බෙදීම 10. උත්තරේ තප්පරයට මීටර් 10යි. මතකද දුර කියන්නේ අදිශයක් කියලා? අන්න ඒ නිසා වේගයත් අදිශ රාශියක්. ඒකට දිශාවක් නැහැ. එහෙනම් ප්‍රවේගය කියන්නේ මොකක්ද? මේක වේගයට හුඟක් දුරට සමානයි. හැබැයි එක ලොකු වෙනසක් තියෙනවා. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මතකයි නේද විස්ථාපනය කියන්නේ දේශිකයක්. ඒ කියන්නේ ඒකට දිශාවක් තියෙනවා කියලා. අන්න ඒ නිසා ප්‍රවේගයටත් අනිවාර්යයෙන්ම දිශාවක් තියෙනවා. ඉතින් අපි වාහනයක් තත්පරයට මීටර 10ක වේගෙන් යනවා කියනකට වඩා තත්පරයට මීටර 10ක ප්‍රවේගයෙන් උතුරු දිශාවට යනවා කිව්වොත් ඒක විද්‍යාත්මකව වඩාත් සම්පූර්ණයි. අපි ඇත්ත ජීවිතයේදී දකින්න දේවල් හැම වෙලේම එකම වේගයෙන් එකම ප්‍රවේගයෙන් යන්නේ නැහනේ නේද? බස් එකක් නවත්තනවා ආයෙත් වේගය වැඩි කරනවා. අන්න ඒ වගේ ප්‍රවේගය වෙනස් වීමක් ගැන කතා කරන්න අපිට තව අලුත් සංකල්පයක් ඕන වෙනවා. ඒකට තමයි අපි ත්වරණය කියලා කියන්නේ. ත්වරණය කියන්නේ සරලවම ප්‍රවේගය වෙනස් වෙන වේගය. ඒ කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හිතන්න නතර කරලා තිබුණු බයිසිකලයක් තත්පර 5ක් යනකොට තත්පරයට මීටර් 10ක ප්‍රවේගයකට ආවා කියලා. එතකොට ත්වරණය හොයන්නේ ප්‍රවේගයේ වෙනස. ඒ කියන්නේ අවසාන ප්‍රවේගයෙන් 10 ආරම්භක ප්‍රවේගයේ බිඳුව අඩු කරලා ඒකට ගත වුණු කාලයෙන් 5 බෙදලා. උත්තරය එනවා 2යි. ඒකකය තමයි ms-2. ඒකෙන් කියවෙන්නේ සෑම තත්පරයක් පාසාම ප්‍රවේගය තත්පරයට මීටර් 2කින් වැඩි වෙනවා කියන එකයි.
හරි. අපි වාහනයක ඇක්සලරේටරය පාගනකොට ත්වරණයක් ඇති වෙනවා. එතකොට බ්‍රේක් ගහනකොට මොකද වෙන්නේ? ප්‍රවේගය අඩු වෙනව නේද? අන්න ඒකට තමයි අපි මන්දනය කියලා කියන්නේ. මන්දනය කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඍණ ත්වරණයක්. උදාහරණයක් විදියට ත්වරණය ශ්‍රීන 3යි මීටර් මෙවේ වර්ගය කියලා තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ හැම තත්පරයකදීම වාහනයේ ප්‍රවේගය තත්පරයට මීටර 3ක් ගානේ අඩු වෙනවා කියන එකයි. හොඳයි දැන් අපි මේ ඉගෙනගත්ත දුර විස්ථාපනය ප්‍රවේගය ත්වරණය වගේ දේවල් ඒ කියන්නේ වස්තුවක සම්පූර්ණ ගමනක්ම එක පින්තූරයකින් බලන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරමු. මේකට අපිට ප්‍රස්ථාර කියන හරිම ප්‍රබල මෙවලම පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම බලන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර. ප්‍රස්ථාරයක් දැක්ක ගමන් මුලින්ම බලන්න ඕනේ අක්ෂ දෙකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන උඩට යන y අක්ෂයෙන් විස්ථාපනයත් දකුණට යන x අක්ෂයෙන් කාලයක් තමයි නිරූපණය කරන්නේ. මේ වගේ සරණ රේඛාවක් තියෙනවා කියන්නේ සමාන කාල අන්තරවලදී සමාන විස්ථාපන ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියන එක. සරලවම කිව්වොත් වස්තුව නියත ප්‍රවේගයකින් ගමන් කරනවා. දැන් තමයි වැදගත්ම දේ. මේ ප්‍රස්ථාරයේ තියෙන රහසක් තේරවා මේ රේඛාවේ අනුක්‍රමණය නැත්නම් අපි කියන්නේ බෑවුම කියලා අන්න ඒකෙන් අපිට වස්තුවේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ y අක්ෂයේ වෙනස x අක්ෂයේ වෙනසෙන් බෙදෙන එකනේ. ඉතින් මෙතන y අක්ෂයේ වෙනස කියන්නේ විස්ථාපනයේ වෙනස. x අක්ෂයේ වෙනස කියන්නේ කාලයේ වෙනස. ඉතින් විස්ථාපනීය කාලයෙන් බෙදුවම අපිට ලැබෙන්නේ මොකද්ද? ප්‍රවේගය. හරි. ඊළඟට අපි යමු අපේ දෙවනි ප්‍රස්ථාර වර්ගයට ප්‍රවේග කාල ප්‍රස්ථාර. ආයත අක්ෂ දෙක බලන්න. දැන් y අක්ෂයේ තියෙන්නේ විස්ථාපනය නෙවෙයි ප්‍රවේගය. x අක්ෂයේ වලකම්පෝල කාලය තියෙනවා. ඉතින් මේ ප්‍රස්ථාරයෙන් අපිට කාලයත් එක්ක වස්තුවක ප්‍රවේගය වෙනස් වෙන හැටි ලස්සනට බලා ගන්න පුළුවන්. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් අපිට හරිම වැදගත් දේවල් දෙකක් දැනගන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න. පළවෙනි එක කලින් ප්‍රස්ථාරය වගේම මේ රේඛාවේ අනුක්‍රමණයෙන් ඒ කියන්නේ බෑවුමෙන් අපිට ත්වරණය හොයාගන්න පුළුවන්. දෙවැනි එක සහ පුදුම හිතන කාරණේ තමයි මේ ප්‍රස්ථාර රේඛාවට යටින් තියෙන මුළු වර්ගඵලය ගණනය කළොත් අපිට වස්තුව ගමන් කරපු සම්පූර්ණ විස්ථාපනය ලැබෙනවා. ඉතින් කොහොමද අපි මේ වර්ගඵලය හොයාගන්නේ? ඒක හරිම ලියසි. මේ පියවර ටික බලන්න. එක ප්‍රස්ථාර රේඛාවට යටින් හැදලා තියෙන හැඩය මොකක්ද කියලා හඳුනගන්න. ඒක ත්‍රිකෝණයක්ද, ඍජු කෝණාශ්‍රයක්ද, එහෙම නැත්නම් ට්‍රැපීසියමක්ද? දෙක අන්න ඒ හැඩය වර්ගඵලය හොයන්න. ඒකට ඔයාලා දන්න ජ්‍යාමිතික සූත්‍ර පාවිච්චි කරන්න. 3 ඒ ලැබෙන සංඛ්‍යාත්මක අගය තමයි වස්තුවේ විස්ථාපනය වෙන්නේ. හොඳයි. හොඳයි අපි දැන් මේ වැදගත් පාඩමේ ඉගෙනගත්ත හැමදේම එකට එකතු කරලා ඉක්මන් සාරාංශයක් විදිහට මතක් කරගමු. එහෙනම් අපි ඉගෙනගත්ත දේවල් සාරාංශගත කළොත් දුර කියන්නේ ගමන් කරපු සම්පූර්ණ පාර. ඒක අදිශයක්. විස්ථාපනය කියන්නේ දිශාවත් එක්ක තියෙන කෙලින්ම දුර. ඒක දේශිකයක්. ඊළඟට වේගය කියන්නේ දුර කාලයෙන් බෙදුවම ලැබෙන අදිශය. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය කාලයෙන් බෙදුවම ලැබෙන දේශිකය. අවසාන වශයෙන් ප්‍රවේගය වෙනස් වන වේගය තමයි ත්වරණය. ඒකත් දේශිකයක්. ප්‍රවේගය අඩු වෙනවා නම් ඒ ශ්‍රණ ත්වරණයද අපි මන්දනය කියලාත් කියනවා. ප්‍රස්ථාර ගැන කතා කරද්දී මේ කරුණු දෙක නම් අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක බෑවුමෙන් හැම විටම ප්‍රවේගය ලැබෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමෙන් ත්වරණයත් ප්‍රස්ථාරයට යට වර්ගඵලයෙන් විස්ථාපනයත් ලැබෙනවා. මේක තමයි ප්‍රස්ථාර සම්බන්ධ ගණන් හදන්න තියෙන ප්‍රධානම යතුර. හොඳයි. අද පාඩමට එකතු වුණ ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මේ ඉගෙනගත්ත කරුණු නැවත වතාවක් මතක් කරගෙන මේ සම්බන්ධ ගණන් කීපයක් හදලා බලන්න. ඔබගේ විද්‍යා විෂයේ තවත් වැදගත් පාඩමක් අරගෙන අපි ස්ටඩි හබ් ශ්‍රී ලංකා නාලිකාවෙන් ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.